여러분 안녕하세요. 아이බෝන් හැමෝටම ටොපික් එක්සෑම් ෆෝ ශ්‍රී ලංකන් කියන YouTube channel එකට අලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි මම දාන videos වලට ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් like කරන්නත් ඔයාගේ යාළුවොත් එක්ක share කරගන්න. අපි අද 83 වෙනි topic 1 එකේ reading වලට අදාළව ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. 54 වෙනි ප්‍රශ්නය දක්වා සාකච්ඡා කරපු වීඩියෝස් අප්ලෝඩ් කරලා තිනවා. අපි අද 55 වෙනි ප්‍රශ්නේ ඉඳලා ප්‍රශ්න කිහිපයක් ඉස්සරහට සාකච්ඡා කරගෙන යමු. හරි 55 56 බලන්න. තාම ලිල්ගෝ මුරුමි තපශිප්ෂියෝ මේ කොටස කියවලා අපි උත්තර තෝරන්න තමයි තියෙන්නේ. මේ කොටස කියවලා උත්තර තෝරන්න තමයි තියෙන්නේ. හරි. හරි අපි කියවලා බලමු ඉස්සෙල්ලාම. 얼마전 만화 박물관이 문을 열었습니다. 얼마전 කාලෙකට කලින් මන්හා කියලා කියන්නේ මොනවද අපි මන්හා කියලා කියන අපි කාටුන් වලට නැත්නම් අපි කොමික් කියලා කියන්නේ කාටුන්. එතකොට පක්මුල්ගාන් කියලා කියන්නේ අපි මියුසියම් එකට. පක්මුල්ගාන් කියලා කියන්නේ අපි මියුසියම් එකට නැත්නම් කෞතුකාගාරයට. එතකොට කාලෙකට කලින් කාටුන් කෞතුකාගාරයේ මුනල් යොරොස්සම්නිදා කියලා කියන්නේ කාලෙකට කලින් මේ කාටුන් කෞතුකාගාරය විවෘත කළා කියන එක. විවෘත කළා. 이 박물관에는 매 කෞතුකාගාරයේ 1960년부터 1960 ඉඳලා 지금까지 කියලා කියන්නේ මේ දක්වා 나온 여러 가지 만화책이 많이 있습니다. 1960 ඉඳලා මේ දක්වා එන විවිධාකාර කාටූන් පොත් කොමික් බුක්ස් ගොඩක් තියෙනවා කියලා කියනවා. 많이 있습니다. 유명한 만화 영화도 즐길 수 있어서 특히 아이들이 좋아합니다. මේ 유명한 කියලා කියන්නේ මොකද්ද? 유명하다 කියලා කියන්නේ අපි ප්‍රසිද්ධයි කියන එක. ප්‍රසිද්ධයි. 유명한 famous. 만화 영화도 කාටූන් චිත්‍රපටි. 영화 කියලා කියන්නේ අපි movie චිත්‍රපටි. එතකොට 영화도 즐길 수 있어서 특히 아이들이 좋아합니다. මේ famous cartoon moviesුත් තියෙන නිසා විශේෂයෙන්ම ළමයි ආයිදල් කියලා කියන්නේ අපි ළමයිට. તો ළමයි ළමයි කැමතියි කියලා කියනවා. 그리고 이 만화 박물관에는 සහ මේ කාටූන් කෞතුකාගාරයේ හිස්තැන තියෙනවා. 만화책을 කියලා කියන්නේ කාටූන් පොත් කොමික් බුක්ස් 오랜만에 다시 읽으러 오는 어른들도 많습니다. කියන්නේ ගොඩ කාලයකට පස්සේ නැවත කියවන්න එන ඔරන්දල්තු මන්සමිද වැඩිහිටියොත් ගොඩක් ඉන්නවා කියලා කියනවා. වැඩිහිටියොත් ගොඩක් ඉන්නවා කියලා කියනවා. හරි. දැන් අපි මේකත් එක්ක මේ 55ට එන්න ඕන එක තමයි මෙතනට තෝරන්න ඕන හිස් තැනට. බලමු අපි උත්තර 4. පළවෙනි එක තියෙන යෝජමේ නාවුන්. යෝජම් කියලා කියන්නේ මොකද්ද? යෝජම් කියලා කියන්නේ මේ දැන් කාලේ. දැන් කාලේ එන. හරි. එතකොට 2 ඔරිල්තේ ඉල්ගන් කියන්නේ අපි තරුණ කාලයේදී දැන් කුඩා කාලයේදී අපි කියන එක කියවපු 3 ආයිදරී මන්දන් ආයිදරී කියලා කියන්නේ අපි ළමයි මන්දන් කියන්නේ අපි මදනවා කියන එක. හරි ඊට පස්සේ 4 පක්මුල්ගානීසෝ පිල්ලෝන් පක්මුල්ගානීසෝ පිල්ලෝන් කියලා කියන්නේ පක්මුල්ගාන කියලා කියන්නේ අපි දන්නවා කෞතුකාගාරයට පිල්ලෝ කියලා කියන පිල්ලිදා කියන්නේ ණයට අපි ණයට ගන්නවා. හරි. එතකොට දැන් මේ උත්තර 4න් මේ හිස්තැනට එන්න ඕන එක තමයි අපි තෝරන්න ඕනේ. අපි පොඩ ආයෙ කියවලා බලමු මේක. බලන්න. දැන් මෙතන කියනවා මේ famous කාටූන් චිත්‍රපටි නිසා ළමයි ඒකට ගොඩක් කැමතියි කියලා කියනවා. ළමයි ඒකට විශේෂයෙන් කැමතියි කියලා කියනවා. ඊට පස්සේ සහ මේ කාටූන් කෞතුකාගාරයේ ඔන්න කාටුන් කෞතුකාගාරයේ ඔන්න හිස්තැන ඊට පස්සේ 만화책을 오랜만에 다시 읽으러 මේ කාටූන් කෞතුකාගාරයේ 만화책을 오랜만에 කියන්නේ මේ කාටූන් පොත් කියවන්න
ගොඩ කාලෙකට පස්සේ නැවත මේ කාටුන් පොත් කියවන්න එන වැඩිහිටියෝ ගොඩක් ඉන්නවා කියලා කියන. එතකොට මෙතන කෝකෝද ගන්න යෝජමේ නාඋන් කෙනෙක් ගැලපෙනවද මේ දවස්වල? නැහැ. එතකොට ඔරිල් තේ ඉල්ගන්. ඔරිල් තේ ඉල්ගන් කියන එක බලන්න මෙතන කියනවනේ. මන්හා චෙගල් ඔරෙන් මනේ තාෂි ඉල්ගර ඕනන් ඔරන්තල්දෝ මන්සම්නීදා. දෙවැනි එක තමයි හරි. ඊට පස්සේ බලන්න 56 වෙනි ප්‍රශ්නය. 56 වෙනි ප්‍රශ්නේ බලන්න මේ සම්පූර්ණ මේ කියවලා මේ උත්තර හතරෙන් කෝකද ගැලපෙන්නේ කියන එක තමයි මේ කන්ටෙන්ට් එකත් එක්ක ගැලපෙන්නේ මොකක්ද කියන එක තමයි තෝරන්න ඕනේ. පළවෙනි උත්තරේ බලන්න. ඊ පක්මුල් ගානෙනන් ඔරන්තල්දෝ මනි ඔම්නිදා. මේ කෞතුකාගාරේ ඔරන්තල්දෝ කියලා කියන්නේ මේ වැඩිහිටියනුත් ගොඩක් එනවා. ගොඩක් එනවා. ඔය මෙතන කියනවනේ මන්හාචෙගල් ඔරෙන් මනේ තාෂි ඉල්කරෝනන් ඔරන්දල්දෝ මන්සම් නිදා කියලා. ඒ කියන්නේ මේ ගොඩ කාලයකට පස්සේ නැවත මේ කාටූන් පොත් නැත්නම් කොමික් බුක්ස් කියවන්න එන වැඩිහිටියෝ ප්‍රමාණය වැඩි කියලා. එහෙනම් අනියොම් නිදා පළවෙනි එක හරි. දෙක බලන්න. ඊ පක්මුල් ගානෙනන් මන්හා යොන්හාගා ඔප්සම් නිදා. මේ කෞතුකාගාරයේ මේ කාටූන් චිත්‍රපටි නැත්නම් කාටූන් මූවිස් නැහැ. කාටූන් මූවිස් නැහැ නෙමෙයි. යූමියොන්හන් මන්හා යොන්හාතෝ බලන්න. 유명한 만화 영화도 즐길 수 있어서 특히 어린이들이 좋아합니다 කියලා තියෙනවා. ඒ කියන්නේ මෙතන කාටූන් මූවිස් නැහැ කියන එක නෙමෙයි කාටූන් මූවිස් තියෙනවා. එතකොට දෙවෙනි එක වැරදි. බලන්න ඊට පස්සේ තුන්වෙනි එක. 이 박물관은 1960년에 문을 열었습니다. මේ කෞතුකාගාරය 1960 අවුරුද්දේදී විවෘත කළා කියලා කියන්නේ. මේ 1960 අවුරුද්දේ විවෘත කරපු කතාවක් නෙමෙයි මෙතන කියන්නේ. 올마촌 문화 박물관이 문을 열었습니다. මේ කාලයකට කලින් මේ කාටූන් කෞතුකාගාරය විවෘත කළා කියලා කියන්නේ. ඊ 박물관에는 මේ කෞතුකාගාරය 1960 ඉඳලා එන පොත් තමයි මේ කියන්නේ. මේ 1960 ඉඳලා මේ දක්වා එන කාටූන් පොත්. නැතුව 1960 දී මේක ඕපන් කරා කියන එක නෙමෙයි මේ කියන්නේ. එතකොට තුන්වෙනි එක වැරදි. හතර බලන්න ඊ 박물관은 어린이 만화 박물관입니다. මේ කෞතුකාගාරයේ 어린이 만화 박물관입니다. මේක වැඩිහිටියන්ගේ කාටුන් කෞතුකාගාරයක්ද නැහැ මේකේ පොඩි ළමයිනුත් එනවා. එතකොට මේක මේ ඔරිනි මන්හා පක්මුල්ගානිම්නිදා කියන එක වැරදි. එතකොට හතරවෙනි එකත් වැරදි. එතකොට 56ට උත්තරේ වෙලා තියෙන්නේ පළවෙනි එක. ඊ පක්මුල්ගානෙනන් ඔරුන්තුල්දෝ මනි ඔම්නිදා කියන එක. හරි ඊළඟට බලන්න අපි 57 58 ප්‍රශ්න බලමු. තාම සුන්සුවේ මන්ගේ පෙවුල්හන් ගෝසල් කුරුෂිප්ෂියෝ. දැන් මෙතන කානා තාරා කියලා දීලා තියෙනවා. පේනවා ඇති ඔකුන්ට. මේක එන්න ඕනේ පිළිවෙල තමයි අපි හදන්න ඕනේ. එන්න ඕනේ පිළිවෙල තමයි හදන්න ඕනේ. උත්තර හතර දීලා තියෙනවා. උත්තර හතරෙන් තමයි අපි තෝරන්න තියෙන්නේ. අපි බලමු. 1 2 උත්තරවල පටන් ගන්නෙ කයන්නේ කා කියන එකෙන් පටන් ගන්නවා. 3 4 උත්තර නා කියන එක. අපි දැන් බලන්න ඕනේ කෝකද කාද මුලින්ම පටන් ගන්න ඕන නාද කියන එක බලන්න ඕනේ. හරි අපි කියවලා බලමු කා කියලා. කා කියන එක චේසෝගා සාගෝ චුවාසෝ මනි සත්සම්නිදා කියලා තියෙනවා. චේසෝ කියලා කියන්නේ මොනවද අපි? එළවලු. එළවලු වලට තමයි අපි චේසෝගා කියලා කියන්නේ. එතකොට චේසෝ කියලා කියන්නේ. සාගෝ කියලා කියන්නේ සදා. සදා කියලා කියන්නේ ලාභයි කියන එක. එතකොට මේ සදා කියන්නේ ලාභයි. එතකොට ලාභයි. එතකොට ඒකේ විරුද්ධ පදේ මොකද්ද? පිසාදා. පිසාදා කියලා කියන්නේ අපි ගණන්. පිසාදා. කියන්නේ මිල අධිකයි. මිල අධිකයි කියන එක. හරි. එතකොට චේසුකා සාකෝ චුවාසෝ මනිසස්සම්නිදා. මේ එළවලු ලාභයි සහ හොඳ නිසා ගොඩක් මිලදී ගත්තා කියලා තමයි කියන්නේ. සදා කියලා කියන්නේ අපි මිලදී ගත්තා කියන. ඒතර සත්සම්නිදා කියලා කියන්නේ මිලදී ගත්තා. ගොඩක් මිලදී ගත්තා. දැන් බලන්න ඊට පස්සේ ඒක තමයි කා. ඔන්න දැන් අපි නා බලමුකෝ. 지난 주말에 제수를 사러 시장에 갔습니다. 지난 주말에 කියලා කියන්නේ
ගිය සති අන්තේ චුමාල් කියලා කියන්නේ සති අන්තයට. එතකොට චුමාල් කියලා සති අන්තේ චිනං කියලා කියන්නේ ගිය සති අන්තේ චේසොරල් සරෝ සිජන්ගේ කත්සම්නිදා. මේ එළවලු මිලදී ගැනීම සඳහා සිජන් කියලා කියන්නේ මොකක්ද අපි? සිජන් කියලා කියන අපි පොළට. සිජන් කියලා කියන අපි පොළ. ඔන්න. එතකොට දැන් බලන්න මේ දෙකෙන් කෝකද මුලට එන්න ඕනේ? එළවලු ලාභ සහ හොඳ නිසා ගොඩක් මිලදී ගත්තා කියන එකද මුලින්ම එන්න ඕනේ නැත්නම් එයා එළවලු මිලදී ගැනීමට පොළට ගියා කියන එකද? ඔව් එතකොට එන්න ඕනේ නා. එතකොට මේ දෙක අපිට කපා හරින්න පුළුවන් නා කියන එක. එතකොට 3 4 දෙකෙන් එකක් තමයි උත්තරේ වෙන්නේ. හරි අපි බලමු. එතකොට චිනන් චුමාරයේ ජේසොරල් සරෝ සිජන්ගේ කස්සම්නිදා. ගිය සතියන්තයේ එළවලු මිලදී ගැනීම සඳහා පොළට ගියා. හරි ඊට පස්සේ එන්න ඕනේ එක අපි බලමු. ඊට පස්සේ මෙතන බලන්න කා තා තියෙනවා. දැන් යා පොළට ගියා. ඊට පස්සේ බලන්න මෙතන තා කියන එක කියලා බලන්න. 아주머니가 주신 토마토 때문에 기분이 좋았습니다. 아주머니 කියලා කියන්නේ අපි ඇන්ටිට. ඒ කඩේ බඩු විකුණපු ගැහැණු කෙනා. 아주머니. එතකොට 아주머니 주신 토마토 때문에 기분이 좋았습니다. මේ ඇන්ටි දුන්න ටොමෑටෝ කියලා කියන්නේ අපි තක්කාලි නිසා සතුටු වුණා කියලා කියනවා. හරි. එතකොට මේකද කාද තා දෙන්න ඕනේ. ඊට බලන්න අපි රාත් කියලා බලමුකෝ. අපි ඊළඟ එකත් කියලා බලමුකෝ. චේසෝ කාගේ ආජුමොනිගා ටොමාටෝරල් හනාතෝ ජුසොස්සම්නීදා. මේ එළවලු කඩේ ඇන්ටි ටොමෑටෝ කියන තක්කාලි ගෙඩියක් තව ගෙඩියක් දුන්නා කියන එක. තව ගෙඩියක් දුන්නා කියන එක. එතකොට මේකට කලින් මේ තා වලට කලින් රා තමයි එන්න ඕනේ. එහෙනම් මෙතන අපිට තා ගන්න බෑ. තා ගන්න බෑ. මේකට කලින් මේක එන්න ඕනේ. තා වලට කලින් රා එන්න ඕනේ. ඒ නිසා තා මුලට එන්න බෑ. එතකොට 4 වෙනි එක වැරදි. එහෙනම් 4 වෙනි උත්තරෙත් අපිට කපා හරින්න පුළුවන්. බලමු 3 තමයි උත්තරේ වෙන්නේ. 3 කියලා බලමු. දැන් ඊළඟට ඔන්න ගිය සතියන්තේ එළවලු මිලදී ගැනීම සඳහා පොළට ගියා. චේසෝගා සාකෝ චුහාසෝ මනි සස්සම්නීදා කියලා කියනවා. එළවලු ලාභ සහ හොඳ නිසා ගොඩක් මිලදී ගත්තා. ඊට පස්සේ රා 채소 가게의 아주머니가 토마토를 하나 더 주셨습니다. එළවලු කඩේ ඇන්ටි තව තක්කාලි ගෙඩියක් දුන්නා. තව එක ගැන වැඩිපුර එකක් දීලා තිනවා. ඊට පස්සේ 아주머니가 주신 토마토 때문에 기분이 좋았습니다. ඒ ඇන්ටි දුන්න තක්කාලි ගෙඩිය නිසා එයා සතුටටපත් වුණා කියලා කියනවා. එතකොට උත්තරේ වෙන්නේ 54ට 3 වෙනි එක. හරි අපි 58 වෙනි ප්‍රශ්නෙත් බලමු. හරි අපි 58 වෙනි ප්‍රශ්නේ බලමු. 58 වෙනි ප්‍රශ්නෙත් තියෙන්නේ 57 වෙනි ප්‍රශ්නේ වගේමයි. කානා තාරා කියලා තිනවා. එන්න ඕන පිළිවෙල තමයි තෝරන්න තියෙන්නේ අපිට. හරි. මේකෙත් 58 වෙනි ප්‍රශ්නේ 58 වෙනි ප්‍රශ්නෙත් කා ලා කියන දෙකෙන් එකක් තමයි මුලට එන්න ඕන. අපි කියවලා බලමු. කානා එකෙන් මොකද්ද මුලට එන්න ඕනි කියලා. 남극에는 펭귄 우체국이 있습니다. 남극에는 කියලා කියන්නේ 남극에는 කියලා කියන්නේ ඇන්ටාටිකාවට අපි. ඇන්ටාටිකාවට තමයි 남극에는. 펭귄 කියලා කියන්නේ අපි පෙන්ගුයින්ලට. 우체국이 있습니다. පෙන්ගුයින් පෝස්ට් ඔෆිස් එකක් තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ ලා බලන්න. ලා බලන්න. 펭귄 우체국에서 이렇게 폰 돈은 남극이 펭귄을 위해서 사용합니다. දැන් මෙතන කියන්නේ මේ පෙන්ගුයින් පෝස්ට් ඔෆිස් එකේ ඒ විදියට දැන් එයාලා ගන්න සල්ලි වලින් ඒ ඇන්ටාර්ටිකාවේ ජීවත් වෙන පෙන්ගුයින්ලට භාවිතා කරනවා කියන එක. ඇන්ටාර්ටිකාවේ පෙන්ගුයින්ලට සඳහා භාවිතා කරනවා කියන. එතකොට මේකේ අපි දන්නවා විතර කාලායකින් අපිට මොකද මුලින් ගන්න පුළුවන් වෙනවා. කා කියන එක. මෙතන දැන් මේකේ කියන්නේ ඇන්ටාර්ටිකාවේ මුලින්ම එන්න ඕනේ ඇන්ටාර්ටිකාවේ පෙන්ගුයින් පෝස්ට් ඔෆිස් එකක් තියෙනවා කියලානේ. එතකොට කා තමයි මුලින් වෙන්නේ. එතකොට මෙතන අපිට 3 4 උත්තර දෙක කපා හරින්න පුළුවන්. එතකොට 1 2 දෙකෙන් එක උත්තරයක් තමයි වෙන්නේ. කා. ඊට පස්සේ බලන්න තා දෙන්න ඕනේ ලා දෙන්න ඕනේ කියන එක. හරි. අපි ලා කියවනේ තා කියවලා බලමු. 여기에서는 관광객들이 쓴 편지를 전 세계로 보내줍니다.
හරි. එතකොට දැන් මොකද්ද ඊළඟට එන්න ඕන එක මේකේ? දැන් කියනවා මෙතන මේ ඇන්ටාර්ටිකාවේ පෙන්ගුයින් පෝස්ට් ඔෆිස් එකක් තියෙනවා. හරි. ඊට පස්සේ යොකියේ සොනන් මෙහෙ ඒ කියන්නේ මේ උචේගුග් එකේ පෝස්ට් ඔෆිස් එකේ 관광객들이 කියලා කියන්නේ කවුද? අපි ටුවරිස්ට්ලට සංචාරකයෝ ලියන පෙයොන්ජි කියලා කියන්නේ අපි ලියුම්. ලියුම් චොන් සෙගෙරෝ පොනේ චුම්නිදා. පොනේ චුම්නිදා කියලා කියන්නේ යවනවා කියන එක. පෙයොන්ජිරල් චොන් සෙගේරෝ කියලා සෙගේ කියලා කියන්නේ අපි ලෝකේ. ලෝකේ පිළිම යවනවා. එතකොට හරි. ඊට පස්සේ දැන් බලන්න දැන් අපි පිළිවෙල දැන් මුලින්ම කාණෙන්නේ. ඊට පස්සේ තාද එන්නේ නැත්තම් තාද එන්නේ. දැන් මෙතන විශේෂ එකක් තියෙනවා ආයෝගියේ සෝ. එහෙනම් තා තමයි එන්න ඕනේ. මේක නෙමෙයි. හරි. ඊට පස්සේ එන්න ඕනේ පිළිවෙල. දැන් පළවෙනි එක තමයි උත්තරේ වෙන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු නා කියන්නේ මොකද? තෝ 우체국에서는 여러 가지 펭귄 기념품도 팝니다. සහ මේ පෝස්ට් ඔෆිස් එකේ විවිධාකාර පෙන්ගුයින් කිනියෝපියුම්තෝ මොකද්ද කිනියෝපියුම් කිනියෝපුම් කියලා කියන්නේ මොකද්ද? කිනියෝපුම් කියලා කියන්නේ අපි මතක සටහන් මතක ස්මාරක වගේ. එතකොට පෙන්ගුයින් මතක ස්මාරක පම්නිදා කියලා කියන්නේ මොකද්ද? විකුණනවා කියලා කියනවා. හරි. ඊට පස්සේ ඊට පස්සේ තමයි ලා එන්නේ. 펭귄 우체국에서 이렇게 예쁜 돈은 남극의 펭귄을 위해서 사용합니다. මේ දැන් මේගොල්ලෝ මේ පෙන්ගුයින් මේ දැන් ඒ පෝස්ට් ඔෆිස් එකේ මේ විදිහට විකුණන මේ ස්මාරක වලින් ගන්න සල්ලි පෙන්ගුයින්ල සඳහා භාවිතා කරනවා කියලා තමයි කියන්නේ. 58ට උත්තරේ වෙලා තියෙන්නේ පළවෙනි එක. අපි අද 83 වෙනි ටොපික් 1 එකේ රීඩින් වලට අදාළ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කළා. තව YouTube channel එකක් තියෙනවා ඔයාලට කියන්න. ඒක අනිවාර්යෙන්ම subscribe කරන්න. මම ඔයාලට පෙන්නන්නම් YouTube channel එක. මේක තමයි YouTube channel එක. හංගුක් ලංකා කපල් කියලා තියෙන්නේ. මේ channel එක subscribe කරන්න. මේ channel එකෙන් ඔයාලට කොරියාවේ තියෙන දේවල් බලා ගන්න පුළුවන්. කොරියාවේ ලස්සන තැන්, ඒ කියන්නේ විස්තර මොනවාගේ ඒවා මේ YouTube channel එක හරහා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒක නිසා මේ හංගුක් ලංකා කපල් කියන channel එක subscribe කරලා තියාගන්න. හරි. මගේ channel එක ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි මම දාන වීඩියෝස් වලට ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් like කරන්නත්, යාළුවොත් එක්ක share කරගන්නත්. එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. 감사합니다. 다음에 또 봐요.